සීලේ සමාදන් වෙන්න නමස්කාරය කියන්න. බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒ ුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි ဒ ුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි ဒ ුතියම්පි සංඝං සරණං ගච්ඡාමි တတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි တတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි တတိယံ පි සංඝං සරණං ගච්ඡාමි පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නා දාන වේරමණී සික්ඛාපදං සමාදියාමි කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි අප්පමාදේන සම්පාදේත සමන්ත චක්ඛවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්දම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නත්ති ලෝකේ රහෝ නාම පාපකම්මං පකුම්බතෝ පස්සන්ති වන භූතානි තං බාලෝ මඤ්ඤතේ රහෝති. පූජනීය මහා සංඝරත්නයන් අවසරයි. ධර්මානුශාසනාව ශ්‍රවණය කරන්ට ඊටාම් වමනාවෙන් ශ්‍රද්ධාවෙන් එකතු වෙන පින්වත් හැමෝටම දේශනාව ආරම්භෙදිම සම්මා සම්බුදු සරණයි කියලා ප්‍රාර්ථනා කරනවා. පින්වත් ඔබ හැම දෙනාගේමත් අපේ ගෞරවනීය ස්වාමීන්ද්‍රයන් වහන්සේලා සියල්ලගෙමත් ඒකායන පැතුම වෙච්ච එකම අරමුණ වෙච්ච චතුරාර්ය සත්‍ය අවබෝධයේ පිණිසත් එවැගේම අතිරේක බලාපොරොත්තු වන මියගිය ඥාතීන්ට පින් අනුමෝදන් වීම පිණිසත් දෙවියන්ට පුණ්‍යානුමෝදනා පිණිසත් මේ ධර්මානුශාසනාව හේතු උපකාර වෙත්වා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරලා අපි ධර්ම දේශනාවට අවධානය යොමු කරන්නට සෝදානම් වෙන වෙලාව. පින්වත්නි, භාග්‍යවතුන් වහන්සේගේ සම්බුදු ගුණයක් එවැගේම තමයි තථාගතයන් වහන්සේගේ අනන්ත ඥානයක් තුලින් අපිට
අපේ සිත පහදවා ගැනීම සඳහාත් ඒ වගේම තමයි බුදු ගුණයක් ඔස්සේ අපි පුරුදු වීම සිද්ධ කරලා ඒ බුදු ගුණය දියුණු කිරීම පුරුදු කිරීම නිවනට හේතුපකාර කරගන්නේ කොහොමද කියන එක තමයි මම කල්පනා කරනවා මේ වෙලාවේ ඔයත්තන්ට කියලා දෙන්න ඕනි කියලා. ඒ තමයි මාතෘකාව. ප්‍රායෝගිකව බුදු ගුණයක් අපේ ජීවිතය තුළ දියුණු කරන්නේ කොහොමද? ඒ බුදු ගුණයක් දියුණු කිරීම ඍජුවම නිවනට බලපාන්නේ කොහොමද කියන එක තමයි අද දේශනාවේ මාතෘකාව. පින්වත්නි, භාග්‍යතුන් වහන්සේ නමකගේ ගුණයක් සිහි කළ ඇසිල්ලක් පවා සසරට පුදුම විදිහට බලපානවා ධර්ම අවබෝධයට පත්වීම උදෙසා මහා උපකාරයක් විදිහට. අපේ ශාසනයේ වැඩ හිටියා එකම නම තියෙන ස්වාමින් වහන්සේලා 4 නමක්. එකම නම තියෙන ස්වාමින් වහන්සේලා 4 නමක් බුදුහාමුදුරුවන්ගේ කාලේ. තථාගතයන් වහන්සේගේ හදවතේ ඉපදිච්ච පුත්‍රයන් වහන්සේලා 9 නමක්. මහරහතන් වහන්සේලා 9 නමක්. උන්වහන්සේලාගේ නම තමයි බුද්ධ සංඥක තෙරුන් වහන්සේලා. හරි ලස්සන නමක්, බුද්ධ සංඥක හාමුදුරුවෝ. පින්වත්නි, උන්වහන්සේලාට කිසි විශේෂත්වයක් නැහැ. අපදාන පාළියේ තේර ගාථාවලත් තැන් 4ක තියෙනවා මේ කාරණා 4. උන්වහන්සේලාගේ චරිතය ඒ තැන් 4 තියෙන්නෙම බුද්ධ සංඥක තෙරුන් වහන්සේලා නමින්. අය වෙන විශේෂයක් දක්වලා නැහැ. එකම නම බුද්ධ සංඥක තෙරුන් වහන්සේගේ අපදානය. ඉතින් මම මතක තියාගන්නේ පළවෙනි බුද්ධ සංඥක තෙරුන් වහන්සේ, දෙවන බුද්ධ සංඥක තෙරුන් වහන්සේ, තෙවන සිව්වන කියලා එහෙම තමයි මතක තියාගන්නේ. සිද්ධ කරගත්ත බලවත් කුසලයක්. ඒ කුසලය තමයි මේ බුද්ධ සංඥක තෙරුන් වහන්සේ පෙර භවයක ඉපදිලා ඉන්නවා භූමාටු දෙවියෙක් වෙලා. ඒ උන්වහන්සේගේ පෙර භවයක භූමාටු දෙවිවරු කියලා කියන්නේ පින්වත්නි අපේ මහ පොළොව ආශ්‍රිතව ඉන්න දෙවියන්. අපි ගාථාවේ කියනවා ආකාශට්ටාච බුම්මට්ටා දේවානාගා මහිද්దికා කියලා නිතින් අනුමෝදන් කරන්නේ අහසේ සහ පොළොව ආශ්‍රිතව ඉන්න දෙවිවරු. එනිසා ඒ අහස සහ පොළොව ආශ්‍රිතව ඉන්න දෙවියන්ගෙන් මේ දෙවියා වෙලා ඉපදිලා ඉන්නේ පර්වතයක විමානය හදාගෙන මේ බුද්ධ සංඥක හාමුදුරුවෝ දෙවියෙක් විදිහට. ඒ දෙවියෝ හරියට උපකාර කරනවා පින්වත්නි අපිට ජීවිතය ආරක්ෂා කරගන්න පොළොව ආශ්‍රිතව ඉන්න. ඒ වගේම තමයි මේ පොළොවට ආශ්‍රිතව විමාන තනාගෙන ගස්වල විමාන තනාගෙන ඉන්න දෙවිවරු හරියට අපිට පින් කරගන්න උපකාර කරනවා. ආරක්ෂා කරනවා, අපි ජීවිතය ආරක්ෂා කරනවා. අනතුරු වෙන්න ගිහිල්ලා ඔන්න වෙන්න තියලා බේරවනවා. සෙලවෙනවා කියලා කියන්නේ පින්වත්නි අපි අර පහුගිය කාලේ බුරුමේ තායිලන්තේ සිදුවෙච්ච මහා හානිදායක විදියට සිද්ධ වෙච්ච භූමිකම්පාවක් වගේ එකක් නෙවෙයි. ඊටාම තොටිල්ලක් නැලවෙන විදිහට ඊටාමත්ම සිවුම් විදිහේ මහ පොළව කම්පා වීමක්. මේ දෙවියා බලනවා ඒ ඇයි යාට දැනගන්න ලැබෙනවා වෙන හේතුවක් නිසා නෙවෙයි. එකල්හි වැඩ හිටපු භාග්‍යවතුන් වහන්සේ පරිනිර්වාණයට වඩින දවසමේ ඒ වෙලාවේ තමයි බුදු කෙනෙකුගේ පිරිනිවීම ලෝකයට දන්වන්න තමයි පින්වත්නි මොකද්ද වෙන්නේ? මහ පොළොව කම්පා වෙන්නේ. පින්වත්නි බුදු කෙනෙක්ගේ ජීවිතේ මහ පොළොව කම්පා වෙන අවස්ථා 6ක් තියෙනවා. එකක් තමයි බෝසතාණන් වහන්සේ මෞකුස පිළිසිඳ ගන්න දවස. ඒ වගේම තමයි උන්වහන්සේ මහ පොළොවට බිහිවන දවස. ඒ වගේම තමයි ඒ බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයට පත් වෙන දවස. එදත් එහෙමයි.
ඊට පස්සේ පළවෙනි ධර්ම දේශනාව සිද්ධ කරන දවස ධම්සක් පැවතුම් සූත්‍රය දේශනා කරන දවස. මේ සිද්ධිය වෙන්නේ කොයි වගේ වෙලාවකද? පිරිනිවෙන වෙලාවක. මේ පිරිනිවන් පාන වෙලාවේ මහ පොළව කම්පා වෙන වෙලාවේ දෙවියන්ට එම බුදු පියාණන් වහන්සේගේ මහා පරිනිර්වාණය ඇහිලා දැනිලා එහෙම දෙයක් වෙනවා කියලා තේරිලා එංගතුනි හට ගන්නවා බලවත් සංවේගයක්. බලවත් සංවේගයක් හට ගන්නවා. සංවේගයක් හටගත්තා කියලා කියන්නේ මොකද්ද ඇති වෙන්න ඇත්තේ? දෙවියට. දෙවිය අඬන්න ඇද්ද? දෙවිය වැළපෙන්න ඇද්ද? මොකද්ද කරන්න ඇද්ද? සංවේගයක් ඇති වුණා කිව්වම ඔයත්තන්ට මොකද්ද හිතෙන්නේ? දෙවියට මොන වගේ දෙයක්ද හිතෙන්න ඇත්තේ? කඳුළු වෙන්න ඇද්ද එයාට? පින්වත්නි, සංවේග කිරීම සහ ශෝක කිරීම කියන්නේ දෙකක්. සංවේග එකක්, ශෝකය කියන්නේ තව එකක්. අපි ওই දෙකම එකක් කියලා අරගෙන තියෙන්නේ. ඒ මොකද අපිට මලකෙවල් වල හම්බෙන පෝස්ටර් වල හැම එකම හම්බෙන්නේ අපේ බලවත් සංවේගය. ඉතින් අපි හිතනවා මේ සිම්පති එහෙම නැත්නම් ශෝක කිරීම සම්බන්ධව තමයි මේ කියන්නේ කියලා නෑ. සංවේගය කියන්නේ මේ ශාසනයේ හරි ලස්සන වචනයක්. ශෝකය කියලා වචනේ, ශෝක කිරීම කියන්නේ දුකකටපත් වෙනවා කියන්නේ තව එකක්. පින්වතුනි, දුක කියන එක, ශෝක කිරීම කියන එක කෙලෙස් සහගතයි. අපි කොච්චර හිතුවක් සාධාරණයි කියලා අපි යම් දෙයකට අඬන එක, ඇඬීම ඇතුලේ දුක තියාගෙන දුක ඇතුලේ තියනවා පින්වත්නි සැඟවිච්ච කෙලෙසයක්. මොකද්ද? දේශය. දේශෙන් තොරව කඳුළු වැටෙන්නේ නැහැ, මිනිස්සු අඬන්නේ නැහැ, දුක් වෙන්නේ නැහැ. යම්කිසි හේතුවක් නිසා බලන්න අඬනකොට අඬන විදිහ බලාගෙන ඉන්නකො. ඒ වගේම තමයි අඬනකොට කියන්නේ වහගෙන ඉන්නකො. මේක අභිධර්මයේ අනුව විග්‍රහ කරත් එහෙම තමයි දුක කියන එක හටගන්නේ. ඇත්තටම මේ පටිගයත් එක්ක පටික සම්පයුත්තයි ඒක. හැබැයි සරලම ගත්තොත් එහෙම මිනිස්සු කෙනෙක් මැරුණාම අඬන්නේ කොහොමද? ඇයි ඔයා මාව දාලා ගියේ? ප්‍රශ්නයක් තියෙනවද නැද්ද? ප්‍රශ්නයක් අහනවා. දාලා යෑම සම්බන්ධව දුකක් තියෙනවද නැද්ද? තියෙනවා. ඇයි මෙච්චර ඉක්මනට මාව දාලා ගියේ? ඔයා කොහොමද ඔය විදිහට වැළලෙන්නේ මාව දාලා ගිහලා? මලකෙවල් වල අඬන හැටි අපිට අහගෙන ඉන්න නිකන්. අර පොළොවේ අත් දෙක ගහගෙන පපුවට ගහගෙන මිනිස්සු ඒ මොකද්ද? තමන් හිතපු දේ නොලැබීමේ දුක තරහත් එක්ක පිට කරන වෙලාව. තමන් හිතුවේ නෑ මෙහෙම යා මැරෙයි කියලා. එයා ඒකනේ අහන්නේ, මගේ දරුවෝ දෙන්නත්, දරුවෝ තුන් දෙනත්, දරුවෝ හතර දෙනත් දාලා මා ඔයා කොහොමද යන්නේ කියලා ප්‍රශ්න කරනවා. ප්‍රශ්න කර කර අඬන්නේ. ඒ කියන්නේ මොකද්ද එතන තියෙන්නේ? තරහ තියෙනවා. පොඩි දරුවෙක් ඇඬුවත් පින්වතුනි තරහ ඉන්නේ අඬන්නේ. එයාගේ සෙල්ලම් බඩුව එක්ක එයාට ලැබිලා නැහැ. ඒක නැති වෙලා. ඒක කිරිල්ලලා ඇඬුවත් ඒ කිරි නැතිවීම හේතු කරගෙන ලදරුවෙක් පවා වැළපෙන්නේ ඒත් එක්ක එයාගේ සියුම් විදිහට, අනුසය විදිහට තියෙනවා මොකද්ද? උපක්ලේශයක්, දේශේ. එනිසා ශෝක කිරීම දේශසහගතයි. දේශයත් එක්ක කැටි වෙච්ච එකක්. එනිසා එතන තියෙන්නේ කෙලෙස් සහගත ස්වභාවය. එනිසා මලකෙවල් වල වැඩෙන්නේ ඒක. අඬනකොට වැඩෙන්නේ ඒක. ශෝක කිරීම ඇතුලේ වැඩෙන්නේ ඒක. ඒක සංස්කෘතික වෙන්න පුළුවන්. අපි අඬුවේ නැත්තම් හොඳ නෑයි වගේ වෙන්න පුළුවන්. කට්ටිය දොස් කියන්න පුළුවන් ඒ මල ගෙදර කට්ටිය කවුරුත් ඇඬුවේ නෑ, මිනිසුන්ට දුක නැද්ද දන්නේ නෑ කියලා. කෙලෙස් සහගතයි. හැබැයි සංවේග කරනවා කියන එක පින්වතුනි ඊට වැඩි එහා ගිය එකක්. සංවේග කරනවා කියලා කියන්නේ හොඳට බලන්න අටුවාව තුළ සංවේගය විග්‍රහ කරලා තියෙන හැටි. සංවේග කිරීම කියලා කියන්නේ ඒ සිද්ධිදාමේ සිදුවීම දිහා ධර්මානුකූලව බලන එක පින්වත්. සංවේගය කියලා කියන්නේ දැන් දෙවියා
බුද්ධ පරිනිර්වාණය දිහා කොහොමද බලන්නේ සංවේගයෙන්. එයාට පේනවා තථාගතයන් වහන්සේ ජාති දුකෙන් නිදහස් වූසේක. බුදු කෙනෙක්ගේ පරිනිර්වාණය කියලා කියන්නේ තථාගතයන් වහන්සේ ජාති දුකෙන් නිදහස් වීමක්. උන්වහන්සේ බුදු වෙනකොටම ජාති දුකෙන් නිදහස් වෙන බව ඇත්ත. නමුත් සදාකාලිකවම ජාති දුකෙන් තථාගතයන් වහන්සේ නමක් පරිනිර්වාණයේදීත් නිදහස් වෙනවා. ජරා දුකෙන් නිදහස් වූසේක. නැවත බුදුරජාණන් වහන්සේ ජරා දුකටපත් වෙන්නේ නැහැ. ධර්මානුකූලව එයා ඒක දකින්නේ. අන්න සංවේගය. ව්‍යාධි දුකෙන් තථාගතයන් වහන්සේ නිදහස් වූසේක. තථාගතයන් වහන්සේ නැවත ව්‍යාධියක් හටගන්නේ නැහැ මේ පරිනිර්වාණය සිද්ධ වෙනකොට. තථාගතයන් වහන්සේ මරණ දුකින් නිදහස් වූසේක. ආහාර සොයා යාමේ දුකෙන් නිදහස් වූසේක. ඒ වගේම තමයි විඳින්න තියෙන දුක් වලින් සියල්ලංගෙම තථාගතයන් වහන්සේ අත්මුදුනසේක කියලා පින්වත්නි සංවේග කරනවා. සංවේග කරනවා. තව විදිහකින් සංවේග කරන්න පුළුවන්. දැන් මේ සිද්ධිය දකින්න පුළුවන් ත්‍රිලක්ෂණය ආකාරයට. දැන් බුදු කෙනෙකුගේ ගත වුණත් පින්වත්නි අනිත්‍ය නිසානේ පිරිනිවන් පාන්නේ. භාග්‍යතුන් වහන්සේ නමක් වුණත් පරිනිර්වාණයට යන්නේ රූපකයේ තියෙන අනිත්‍ය ස්වરૂපයත් එක්ක. පවත්තන්න බෑ ඒක. ඒ වගේම තමයි තථාගතයන් වහන්සේලට පවා දුක කියන ස්වરૂපය තියෙනවා. කායිකව. මගේ කොන්දර දෙනවා සාරිපුත්ත කියලා කියන්නේ නේද? ඊටුර බණ ටික දේශනා කරගෙන යන්න කියලා කියන්නේ. මට පිපාසයි ආනන්ද කියලා වතුර ඉල්ලන්නේ. කයට දැනෙන දුක. අනාත්ම ලක්ෂණය තියෙනවා. තමන්ට ඕන විදිහට තමන්ගේ කය පරිහරණය කරගන්න භාග්‍යතුන් වහන්සේ නමකටත් බෑ. ඒ නිසා ආයු කල්පයක් වැඩ හිටියත් පරිනිර්වාණයට වඩින්න ඕනේ. ඒ කාලයට තියෙන ආයුෂේ උපරිම වැඩ හිටියත් ඒකට ආයු කල්පය කියන්නේ පිරිනිවන් පාන්න වෙනවා. ඒ නිසා මෙන්න මේ විදිහට ඒ බුද්ධ පරිනිර්වාණය මානසිකාරය කරපු දෙවියා පින්වත්නි ඒ කරගත්ත කුසලයේ කොච්චරද බලගතු කියනවා නම් ඒ ධර්ම මානසිකාරයේ ඒ සංවේග කිරීම කෙස් වැටිය කඩාගෙන වැළපිලා තමන්ගේ විමානයෙන් බිමට පැනලා පොළවේ පස් කකා ඇඬුවේ නැහැ මේ දෙවියා. දෙවියන්ට අපිට වැඩිය මේ දුක පේන්න ඕනේ දැනෙන්න ඕනේ. බුදු කෙනෙක්ගේ පරිනිර්වාණය අඩුව. හැබැයි එහෙම ඇඬුවේ නැහැ. ඒක දැක්ක ධර්මානුකූලව. ප්‍රතිඵලය මොකද්ද? ප්‍රතිඵලය තමයි අපේ ගෞතම භාග්‍යතුන් වහන්සේ පහළ වෙනකොට ඒ ආසන්නෙම ඉපදිලා තථාගතයන් වහන්සේ නමකගේ ගුණ දිහා බලාගෙන සංවේග කිරීමේ ප්‍රතිඵලය මොකද්ද? පින්වත්නි මහරහත් භාවයේ ලබා ගන්න පවා උපකාරී වුණේ ඒ බුද්ධානුස්සතියයි. එනිසා බුදු ගුණ අල්ප මාත්‍රයක් හෝ සිහිපත් කිරීම බුදුම විදිහට වටිනවා. අනිත් බුද්ධ සංඥක තෙරුන් වහන්සේලා තුන්නමගෙත් හරි ලස්සන කතා තියෙන්නේ. ඔයලා කියව ගන්න පුළුවන්. හරිම ලස්සනයි. එනිසා අපේ කස්සප ස්වාමීන්ද්‍රයන් වහන්සේ කියලා කියන්නේ ශ්‍රද්ධාව තියෙන වික්ෂුන් වහන්සේ නම. අපි දන්න දෙයක්. ඒකට හේතුව මම බොහෝ වෙලාවන් වලදී මේ ස්ථානයේ පින්කම් වලට වැඩම කරලා තියෙනවා. කටින පින්කම් වලට. උන්වහන්සේ මේක හරි ලස්සනට සිද්ධ කරනවා බුදුහාමුදුරන්ට ප්‍රමුඛත්වයේ දීලා. දැන් මේ වෙලාවේ පවා මට ධාතු මන්දිරයට වැඩම කරාට පස්සේ හරි පුදුම ශ්‍රද්ධාවක් ඇති වුණා. ලොකු ප්‍රීතියක් ඇති වුණා. සැහැල්ලුවක් ඇති වුණා හිත තුළ. බුදුහාමුදුරන්ට මෙච්චර සලකනවා නේද කියලා. බුදුහාමුදුරුව වෙනුවෙන් මෙච්චර ලස්සන පූජා තියනවා නේද කියලා. දැන් අපේ චම්බික මහත්මත් විශාල මුදලක් ඉදන් කළ රෝසමල් පූජාවක් අද කරනවා. කවුරු වෙනුවෙන්ද? බුදුහාමුදුරුවෝ වහන්සේ වෙනුවෙන්. තුමා ඒ ආශ්‍රිතව විශාල පූජාවක්. තව දවදේවල් එකතු කරලා බුදුහාමුදුරුවෝ වෙනුවෙන් මහ විශාල පූජාවක්. පින්වත්නි භාග්‍යතුන් වහන්සේට තරම් එවැනි පූජා සිද්ධ කරන්න සුදුස්සෙක් මේ ලෝකෙම නැහැනේ. එවැනි ගුණ ඇති තථාගතයන් වහන්සේගේ ගුණයක් පූජා පවත්වනවා වගේම අපේ ජීවිතය තුළ අපි දියුණු කරගත්තොත්
එදා බුදුහාමුදුරුවන්ගේ ගුණ හිතලා බුද්ධ සංඥක හාමුදුරුව අච්චර පිං සිද්ධ කරගත්තා නම් දෙවියෙක් විදිහටත් අපිට පින්වත්නි එක බුදු ගුණයක් දිනු කිරීම ඇති මේ ශාසනීය ධර්මය අවබෝධ කරගන්න. එක බුදු ගුණයක් දිනු කිරීම. ඒ තරම් වටිනා බුදුහාමුදුරන්ගේ ගුණ දිනු කිරීම. එහෙම කියද්දී ඔයත්න්ගේ හිතේ තියෙන්න පුළුවන් කඩා වැටීමක් මොකද්ද? කඩා වැටීම තමයි මහා ගුණ තියෙන. ගුණ ගණන් කරන්න බෑ. අපි 9යි කියලා කිව්වට බුදු ගුණ අනන්තයි. අනන්ත සම්බුදු ගුණ තමයි කැටි කරලා තියෙන්නේ කොච්චරද? 9කට. පින්වතුනි තථාගතයන් වහන්සේගේ මහා කරුණාව විතරක් ආකාර 89ක්. ආකාර 89ක්. මහා කරුණාව අනන්තයි. හැබැයි දක්කලා තියෙනවා 89 ආකාරයට බෙදලා පෙන්නනවා. ඒ 89 ආකාරයෙන් එකක් විග්‍රහ කරන්න ගියොත් එහෙම කල්ප ගණන් ගෙවිලා ගියත් ඒ විග්‍රහය ඉවර වෙන්නේ නැහැ පින්වත්. 89 ආකාර සම්බුදු ගුණ. මේ මහා කරුණාව. තථාගතයන් වහන්සේගේ තියෙන ඥාන 73ක්. තසත්ත ඥාන. ඒ ඥානවලම තමයි මහා කරුණා සමාපatti ඥානෙ තියෙන්නේ. 73ක් ඇතුලේ ආයෙ තියෙනවා 89ක් කියලා හිතන්නකෝ එකක්. තථාගතයන් වහන්සේගේ ඥාන 73යි තසත්ත ඥාන. ඒ ඥාන වලින් සඩ්ඩසාධාරණ වල ඥාන වලින් එකක් තමයි 6ක් තියෙනවා තථාගතයන් වහන්සේට විතරක් ආවේනික වෙච්ච උන්වහන්සේට විතරක් පොදු වෙච්ච එකක්. ඒකේ තියෙන මහා කරුණා සමාපatti ඥානය ඒක බෙදනවා 89කට. හරි? ඒ 89 එක කොටසක් කතා කරන්න ගියොත් එහෙම ඒ වගේ අනුප්‍රභේද කතා කරන්න ගියොත් එහෙම ජීවිතේ ගෙවිලා ගියත් කතා කරන්න බෑ. බුදුරජාණන් කියන්න ගියොත් රාගෙන් දවෙන හැටි කියන්න පින්වත්නි සෑහෙන කාලයක් යනවා. හරි? මම මේ අනු කොටස් වලට කඩාගෙන එන්නේ බලන්න එකක්. රාගය ඇති වෙන හැටි, රාගයේ බෙදීම්, රාගයේ තියෙන ආදීනව, රාගයේ ප්‍රහාණය, රාගයෙන් සිද්ධ වෙච්ච දේවල් දේශය නිසා මෙන්න මේ තරම් මහා ගුණයක් අපේ බුදුහාමුදුරන්ට තියෙන නිසා ඔයත්තන්ට හිතෙන්න පුළුවන් දස බල ඥාන, තසත්ත ඥාන, අටතුරාසියක් මංගල ලකුණු, බ්‍යාම ප්‍රභා ලක්ෂණ, දෙතිස් මහා පුරුෂ ලක්ෂණ, අනන්ත ඥාන තථාගතයන් වහන්සේට අනන්ත විද්‍යා තියෙන නිසා අපි කොහොමද බුදු ගුණයක් දිනු කරන්න කියලා හිතෙන්න පුළුවන්. පුරාගෙන එනකොට තමයි ඔය ගුණ ටික දිනු කරගෙන අවිල්ල තියෙන්නේ. එක දවසේ දිනු කරපුවා නෙවෙයි. ආකාශ්මිකව තථාගතයන් වහන්සේට පහළ වෙච්චවත් නෙවෙයි. බොහෝ මැඩදී. ඕවා හැම එකකටම අනු මාත්‍ර අල්ප මාත්‍ර ඥානයකට නුවණකට පවා තථාගතයන් වහන්සේ බොහෝ කාලයක් පින්වතුනි මනෝ ප්‍රනිධියෙන් පුරුදු කරලා තියෙනවා. මනසින් පුරුදු කරලා තියෙනවා. වාක් ප්‍රනිධියෙන් ප්‍රගුණ කරලා තියෙනවා. වචනයෙන් ඒ ගුණ ප්‍රගුණ කරලා තියෙනවා. ධර්මයේ අසාගෙන සිටීම නිසා තථාගතයන් වහන්සේට තියෙනවා මොකද්ද ඥානය? සුතමේ ඥානය. අසා සිටීම නිසා ලද ඥානය. ඒක ලැබුණේ ගෞතම ගෝත්‍රයේ ඉපදිච්ච කාලපරාසයේ නෙවෙයි ඇත්තටම. බුදුහාමුදුරු ඉගෙනගෙන තියෙන ගුරුවරු 3 දෙනෙක් ගැනනේ අපි දන්නේ. බෝසත් කාලේ. බෝසතාණන් වහන්සේ විදිහට කවුද? කාලදේවල තාපසතුමා. නැත්නම් අසිත තාපසයා. ඊට පස්සේ ගියා කියනවා කවුද? ආලාර කාලාම ළඟටයි උද්දකරාම පුත්ත ළඟටයි ගියා කියනවා. ඒ කට්ටියගේ ඥානයත් පරයලා යන නිසා ඒ කට්ටිය ගුරු තනතුරේ බව තවන්න උත්සාහ කරා කියලා කියනවා. හරි. ඒ නිසා බුදුරජාණන් වහන්සේ මේ බුදුවනත් භවයේ අහගෙන ඉඳලා ගත්ත ඒවා නෙවෙයි මේවා. කොහොමද කියන්නේ? උපමාවක් කියනවා. හරි ලස්සන උපමාවක් ඒ. පිණ්ඩපාතික භික්ෂුවක් තමන්ට සරිලනසේ පිණ්ඩපාතය ලබා ගන්නට හරි පිණ්ඩපාතේ වඩින හාමුදුරු කෙනෙක් පිණ්ඩපාතේ සමන්ට සරිලනසේ පාත්‍රයේ විනයානුකූලව ලැබෙනසේ පාත්‍රයට ලැබෙනසේ
කිසිදු ගයක් අතහැර අත් නොහැර ගෙයින් ගෙයට ගොසුන් කිසිදු ගයක් අත්හරින්න නැතුව ගෙයින් ගෙයට ගොසුන් පිණ්ඩපාතය ලබා ගන්නාසේ අනුපමාව. පිණ්ඩපාතික භික්ෂුවක් පිණ්ඩපාතය ලැබෙන තුරු තමන්ගේ ශරීරනසේ පාත්‍රයට නිසි පරිදි ලැබෙන තුරු කිසිදු ගයක් අතාරින්න නැතුව පිණ්ඩපාතේ වඩිනවා වගේ වැඩම කරලා පිණ්ඩපාතය ලබා ගන්නවා වගේ ඥානය සොයාගෙන යන්න දැනුම ධර්ම දැනුම හොයාගෙන යන්න කිසිදු පඬිතෙක් අත්හරින්නේ නැතුව පඬිතයන් හොයාගෙන ගිහිල්ලා ධර්මයේ සම්බන්ධව ගැටලු විමසලා මේ වගේ ධර්ම ශාලාවල පින්වත්නි ධර්මය අහන්න ඇවිල්ලා ඉවසිලිවන්තව ධර්මය අහගෙන ඉඳලා සිහියෙන් නුවණින් ධර්මය අහගෙන ඉඳලා ධර්මයේ දන්න බුදුවරු පසේ බුදුරජාණන් වහන්සේලා සමීපේ ඇසුරු කරලා රහතන් වහන්සේලා ඇසුරු කරලා පඬිතුව ඇසුරු කරලා ප්‍රශ්න විසඳ ගැනීම නිසා එක දවසක් නෙවෙයි කල්ප ගානක් ඒ පුරුදු කිරීම හින්දා උන්වහන්සේට මොකද්ද ලැබුණේ? ශ්‍රුතමේ ඥානය ලැබුණා. ඒක ඔයත් හිතන්න එපා මේ බුදු වෙච්ච නිසා ලැබිච්ච එකක් කියලා නෑ. ඒකේ ශ්‍රුතමේ ඥානයේ තථාගතයන් වහන්සේ තරම් පාරප්‍රාප්ත කියන්නේ ඉහළටම ගියපු කෙනෙක් නැති නිසා තමයි තථාගතයන් වහන්සේ බුදු වෙන්නේ. බුදු වෙච්ච නිසා ලැබිච්ච එකක් නෙවෙයි ඇත්තට මේක. මොකද්ද ඒක? ඒ ගුණය දියුණු කරන්න තව කෙනෙක් නැති තරම් අසීමාන්තිකව ඒක දියුණු කරාට පස්සේ උන්වහන්සේගේ ප්‍රතිඵලය මොකද්ද? ප්‍රතිඵලය තමයි බුද්ධත්වය. සියලු ඥාන හැමයි. ගුණ හැමයි. ඒ ගුණය බුදුහාමුදුරුවෝ තරම් දියුණු කරන්න මේ ලෝකේ කෙනෙක් නැති වෙච්ච ගමන් බෝසතාණන් වහන්සේ නමක් විදිහට ඒ ගුණයෙන් අගතනටපත් වෙන්න කිසිම කෙනෙක් නැති වෙච්ච ගමන් බුද්ධත්වය ඔයත් හිතන්න ඒ ඔය එකයි කිව්වේ. දැන් දස බල ඊට පස්සේ දසත්ත ඥාන 89 ආකාර මහා කරුණාව තව පින්වත්නි ඔක ඇතුලේ තියෙන ඒවා හොයාගෙන ගියාට පස්සේ ඔය එකක් දිනු කරන්න අපිට හිතන්නවත් බැරි ඒවා තියෙනවා. ඒකේ අවසානික ප්‍රතිඵලය මොකද්ද? බුද්ධත්වය. හැබැයි බුදුහාමුදුරුවෝ කියලා නෑ මේවා මට විතරක් කරන්න පුළුවන් ඒවා කවුරුත් කරන්න යන්න එපා. ඔයාලට මේවා කරන්න බෑ කියලා අපිව අවතක්සේරු කරලා නෑ. භාග්‍යතුන් වහන්සේගේ ගුණයක් සිහි කිරීම පවා සිත සමාධිමත් වෙන්න හේතුවක් නම් ගුණයක් දියුණු කිරීම නිවනටම හේතුවක් කියලා අපිට හිතෙනවා. නිවන් දකින්නම පුළුවන්. එනිසා අපිට සුතමේ ඥානෙ දියුණු කරන්න බැරිද? පුළුවන්. අපි ඒක දියුණු කරගන්න හරියම අපහසුත්. හේතුව තමයි බණ කියන හාමුදුරුවන් වහන්සේ නමක් අපිට සම්මුඛ වුණත් මේ ළඟ දැක්කත් අපි මේ හාමුදුරුවන්ගෙන් කවදාවත්ම ධර්ම ගැටලුවක් අහන්න පින්වත්නි උත්සාහ කරන්නේ නැහැ. කොටක් අඩුයිනේ. ගොඩක් අඩුයි අහනවා. මේ හාමුදුරුවන්ට කරදරයක් වෙන්නේ නැතුව ඒ ස්වාමීන් වහන්සේ ළඟට ගිහිල්ලා අවසර ඉල්ලගෙන තමන්ගේ තියෙන මාන්නය පැත්තකින් තියලා නොදන්නා බව හෙලි කරලා මේක මං අහන්නේ ඔබ වහන්සේ අපහසුතාවයට පත් කරන්න නෙවෙයි මගේ තියෙන මේ නොදන්නා බව ඔබ වහන්සේට කියලා මම දැනගන්නයි කියලා අහලා නිහතමානී වෙලා ප්‍රශ්නයක් අහන්නේ අඩුයිනේ අහන්නේ. බණ කියන හාමුදුරු කෙනෙක් අහුණත් අහන්නේ. ඒ හාමුදුරුවන්ගෙමුත් අහන්නේ හාමුදුරුව අද වහිද්ද නැහැ. කරන්න දෙයක් නැහැ වහින එකට. ඇයි ඒ? අචින්තිතම්පි භවති චින්තිතම්පි විනස්සති. හිතපුවා වෙන්නේ නැහැ. දැන් අද වහී කියලා හිතුවද? නේ අපි හිතුවේ නැහැ. අපි හිතුවේ නැහැ. හිතපු දේවල් වෙන්නේ නැහැ. ඉතින් වැස්ස කියන එක ස්වභාව ධර්මයේ දෙයක්. ඒකට අභියෝග කරන්න අපිට බෑ. මේ දවස්වල පායනවද දන්නේ කරන්න දෙයක් නැහැ බෑවුවා කියලා අපිට. පස්සන්ට ඉර්ධි නැහැ. බෑ. රටට මොකද වෙන්නේ? ඒව හාමුදුරන්ගෙන් අහන්න එපා. ඔයත් අහන්න. ස්වාමීනි සමාධිය දියුණු වෙන්නේ ඇයි? ඒකට හේතුව. සමාධි පරිස්කාර මොනවද ස්වාමීනි?
කමටහනක් තියෙනවා මේක ඔබ වහන්සේට කියලා පිරිසුදු කරගන්න ඕන මේක ගැන මට පිළිවෙලක් කියලා දෙන්න. දානය ගැන මෙහෙම ගැටලුවක් තියෙනවා විමසන්න ඕන. දන් දෙන හැටි. සීලය ගැන ස්වාමිනී ප්‍රශ්නයක් තියෙනවා මට මේක හරි ගැටලුවක්. මගේ ශ්‍රුතමේ ඥානයට උපයෝගී වෙන්නත් උපකාර වෙන්නත් ඒ වගේම තමයි නිවනට හේතු වෙන්නත් මට මේක කියලා දෙන්න. කරුණාවෙන් ධර්මයේ කියන ස්වාමීන් වහන්සේ කෙනෙක් විවේකයේ තිබ්බොත් ඒක කියලා දෙනවා. නොකිය ඉන්නේ. කියලා දෙනවා. ඒක අහන විදිහෙන් තේරෙනවා මේ අහන්නේ මගේ දැනුම පරීක්ෂා කරන්න නෙවෙයි කියලා ඒ හාමුදුරුවන්ට තේරෙනවා. එහෙම වුණොත් කියලා දෙනවා. නැත්තම් ඒ හාමුදුරුව අමාරුවේ දාන්න පොතක තියෙන අන්තිම පිටුවේ තියෙන එකක් අරන් ඇවිල්ලා අහලා හරියන්නේ නැහැ. එහෙම ප්‍රශ්න අහනවානේ. කොහේ හරි තියෙන පොතක තියෙන අන්තිම පිටුවේ අරගෙන ඇවිල්ලා අහන ප්‍රශ්නයක් විදියට. ඒක අපි දන්නේ නැහැ නේ සමහර ඒවා. මොකද අපි අන්තිම පිටුව වෙනකන් සමහර පොත් කියවලා නැති ඒවා තාම ධර්මයේ දියුණු කරනවා. මේක සාගරයක් නේ මේක පරතරක් නෑනේ. ඒ මෙහෙම පීනනකොට සීමා නෑ මේකේ. නිසා ශ්‍රුතමේ ඥානය කියන එක බුදුහාම රජවරු සිටුවරු මේ නොයෙක් විදිහට හිටියත් හොඳට බලන්න ජාතක කතාවල හොඳට බලන්න අවසානයේට ශ්‍රුතමේ ඥානය දියුණු කරගත්ත තැනක් හැම ජාතකයකම තියෙනවා. එක නිදර්ශනයක් මං කියන්නේ. මහා කරුණාවෙන් කටයුතු කරපු වෙලාවක් ඒ හැම ජාතකයේම තියෙනවා. බුදු වෙලාත් නැතුව. තව කෙනෙකුට අනුකම්පා කරපු හැටි හැම ජාතකයේම කොහේ හරි තැනක තියෙනවා ඒ ජාතක කතාවට අනුරූපීව. එනිසා අරහං කියන්න හේතුව නිදර්ශනයක් විදිහට අරහං කියන ගුණය අරගත්තාම ඒක එහෙම කියන්න හේතුව තථාගතයන් වහන්සේට හරි ලස්සන ගාථාවක හම්බෙනවා. මොකද්ද ගාථාව? ආරකත්තා හතත්තාච කිලේසාරීන සෝ මුනි හත සංසාර චක්කාරෝ පච්චයාදීන චාරහෝ නරහෝ කරෝති පාපානි අරහන්තේන උච්චති. මගේ භාග්‍යතුන් වහන්සේ තථාගතයන් වහන්සේ අරහන් නමින් හඳුන්වන්නේ ඇයි? ආරකත්තා හතත්තාච කෙලෙස් වල තියෙන අරය. එහෙම නැත්නම් ඒක දින වටිනාකම. කෙලෙස් වලට තියෙන හයිය දුර්වල කරනවා. දුර්වල කරා විතරක්ම නෙවෙයි නැති කරනවා. කෙලෙස් මිතුර විදිහට දැක්කේ නෑ මොන විදිහටද දැක්කේ? සතුරු විදිහට දැක්ක පළවා හැරියා දුරු කළාම දැම්මා. ඒ නිසා තථාගතයන් වහන්සේට මොකද්ද කියන්නේ? අරහං කියලා කියන මගේ බුදුරජාණන් වහන්සේ අරහං වෙන්න එක හේතුවක් ඒක. හැබැයි අපි සමහර කෙලෙස් වලට දෙන පුදුම වටිනාකම් දෙන්නේ. සමහරු දන්නේ නැහැ මේ කෙලෙසයකට මම මේ දෙන අසීමාන්තික වටිනාකමක් මේක දුර්වල දෙයක් කියලා තේරෙන්නේ නැහැ. දැන් ගෙවල් වල සමහර අය ගෙදර පාලනය කරන්නේ තරහින් නිපින්ගත්. පුප්පගෙන මූණ අඹරවාගෙන නේ සද්ද දාගෙන කෑ ගහගෙන එහෙම ගෙදර පාලනය කරපුවාම ඒක හිතනවා මම මේ තරහින් ඉදීම ඇස්සේ ගෙදර ඔක්කොමලා මට පාලනය වෙනවයි කියලා යට වෙනවයි කියලා. එහෙම පෙන්නපුවාම බල්ලෙක් පූසෙක්වත් ළඟට එන්නේ නැතුනහම මං හරි කියලා හිතෙනවා. මට ඒක ගෙදර පාලනය කරන්න අවියක්. ඔය ඇත්ත හැමදාම මේ තරහින් මිනිස්සු පාලනය කරන්න බෑනේ. මොකද්ද වෙන්නේ? දුර්වල වෙනවද නැද්ද ඔය ඇත්ත? දුර්වල වෙනවනේ, කය දුර්වල වෙනවනේ. ඊට පස්සේ ඔයාලගෙන් පාලනය වෙච්ච අය මොකද්ද කරන්නේ? පාලනය වෙච්ච අය ඔයාලව පාලනය කරන්නේ කොහොමද? ඒ තරහින්ම තමයි පාලනය කරන්නේ. ඇයි ඔයාලා පාලනය වෙලා තියෙන්නේ මොකෙන්ද? තරහින් පාලනය වෙලා තියෙන්නේ බොහෝ විට. පාලනය වෙන්න වෙන්නේ ඊට පස්සේ මොකෙන්ද? තරහයි. මේ වෙලාවට කියන්න හොඳ නෑ අපේ දරුවෝ අපිට තරහ මේ සැර කරනවා තරහෙන් තමයි අපිව පාලනය කරන්නේ බලාගන්නේ ඒ කියන්න බෑ මම. ඒක ඒ කට්ටියට මොකක් හරි ඒ කට්ටිය කරපු පුරුද්දක් තමයි සමහරට බලපාලා තියෙන්නේ. එනිසා කෙලස් හැම වෙලේම හැම තැනකදීම කෙලස් වලින් තොරව ගනුදෙනු කරන්නට හැම කෙනා එක්කම කෙලස් වලින් බැහැර වෙලා වෙන්වත්නි සම්බදතා තියාගන්න අපි හැම තැනම උත්සාහ කරනවා.
කෙලස් වලින් බැහැරලා බලන්න ඕනේ මේක ඇතුලේ මොකක් හරි අනුසය වශයෙන් හරි වැඩෙන උපක්ලේශයක් තියනවාද? මේක ඇතුලේ මට මොකක් හරි සසරට බලපාන හේතුවක් තියනවාද මෙතන? මට අතාර ගන්න බැරි දෙයක් මේකත් එක්ක ගොඩනගෙයිද? සිහියෙන් ඉන්න ඕනේ. ඊට පස්සේ තථාගතයන් වහන්සේ ආරකත්තා හතත්තාච කිලේසාරීන සෝමුනි හත සංසාර චක්කාරෝ සංසාර චක්‍රය දුරු කරනවා. නාට භවගත වීමක් බුදු කෙනෙක්ගේ නෑනේ. ජාතියට එකතු වෙන්නේ නැති නිසා උන්වහන්සේට අරහන් කියලා කියනවා. හත සංසාර චක්කාරෝ පච්චයාදීනචාරෝ බුදුහාමුදුරුවෝ තරම් මේ ලෝකේ මේ ලෝක සත්වයා පූජා කරන සියලු පූජාවන් පිළිගන්න බුදුහාමුදුරුවෝ තරම් සුදුස්සෙක් නැති නිසා මොකද්ද කියන්නේ? අරහන් කියලා කියනවා. ඒ කියන්නේ බුදුහාමුදුරුවෝ තරම් සුදුසු නැති හින්දානේ මේ තරම් රමණීය පූජාවන් කරන්නේ. මාව වැඩම කරගෙන ආවේ මුතුකුඩයක් යට හරිම ශ්‍රද්ධාවෙන් මෙතෙන්ද ඒ මට තියෙන ගෞරවයට නෙවෙයි. මට ගෞරව කරා නම් මම මේ පන්සලට ආපු හැම වෙලේකම මුතුකුඩ යටින් මම එන්න ඕනේ මෙතන. එහෙම එන්නේ මේ පූජාව කරේ. ඒ පූජාව මට ඔයත් කරනකොට මම හිතනවා මේ පූජාව බුදුහාමුදුරන්ට පූජාවක් කියලා. ඇයි මං වඩින්නේ බුදුබණ කියන්නේ. මාව වැඩම කරවලා වාඩි කරවලා මගේ පාදෝවණය කළා මට කළ පූජාවක් නොවේ. ඇත්තම පූජාවක් මට කරේ ඇයි? බුදුහාමුදුරන්ගේ දේශනාව සිද්ධ කරන්න මේ එන්නේ. මේ පාවඩ මතින් මඩිනකොට මම කල්පනා කරේ මගේ බුදුහාමුදුරුවෝ කොච්චර වාග්යවන්තයිද. පිරිනුවන් පාදා. මේ පාවඩයක් උන්වහන්සේගේ ගුණ කියනකොට උන්වහන්සේගේ ධර්මයේ කියනකොට ඒ ධර්මයේ කියන දේශකයට පවා ගෞරවයක් විදිහට පින්වත්නි මග එළනකොට ඒ තරම් පූජාවක් කොහෙවත් තියෙනවද? ඒ අපේ බුදුහාමුදුරන්ගේ භගවා කියන ගුණේ. අරහන් ගුණය ඇතුලේ හැංගිච්ච භගවා ගුණේ. මේ ධර්මාසන විශේෂයෙන්ම මම ධාතු මන්දිරයට වැඩම කළා. එතන සිද්ධ කරලා තියෙන පූජා මේ සියලු පූජා. ඒ වගේම තමයි මෙතන සිද්ධ කරනකොට අපේ කස්සප ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ කටින පින්කම් මේ වෙනම අරගෙන එන්න ඕන ඩක්කුවකට වැඩිය ලොකු එකක් පිරිකර අරන් යන්න. උන්වහන්සේගේ දාන නේ හැම එකම දෙනවනේ. ගස් දෙනවා. පොඩි පැල. උන්වහන්සේ පූජා කරපු සඳුන් පැල වගේක් අරන් ගිහලා හදලා මං කලින් වැඩ හිටිය පන්සලක හදලා තිනවා. දැන් හරි විශාලයි. මට එතනින් යදි මතක් වෙනවා අපේ කස්සප හාමුදුරුවෝ. මහා විශාලයි. සඳුන් පැල 3ක් දීලා තියෙනවා. එතන සුදු සඳුන් තියෙනවා. සීලු දේවල් එකතු කරලා ලොකු දානයක් දෙනවා. මේ දානිය දෙන්න කවුද උන්වහන්සේට පුරුදු කළේ? තාත්තා ධම්මද? නෑ අපේ බුදුහාමුදුරුවෝ. ඒ නිසා මේ පූජා උන්වහන්සේ මේ වඩින සංඝයාට කරනකොට ඒකේ ස්වාමිත්වය කාගේද? තථාගතයන් වහන්සේගේ. ඒ තථාගතයන් වහන්සේට එහෙනම් අපි කෙසේද පූජා කළ යුත්තේ කියලා හිතෙන තරමටම තථාගතයන් වහන්සේගේ මහා ගුණය සියලු පූජාවන් ලැබීමේ සමර්ථතාවය මහා ඉහළයි පින්වත්. එනිසා පච්චයාදීනචාරව සියලු පූජා පිළිගන්න බුදුහාමුදුරුවෝ සුදුසුයි. ඊට පස්සේ න රහෝ කරෝති පාපානි රහසින්වත් බුදුහාමුදුරුවෝ පව් කරන්නේ නැති හින්දා උන්වහන්සේට මොකද්ද කියන්නේ? අරහං කියලා කියනවා. මේ පින්වත්නි නාම මාත්‍රිකව කියපු දේවල් ටික බුදු ගුණ. අරහං ගුණේ ගැන අපිට නාම මාත්‍රිකවත් කියලා සීමා නැහැ, නිමා කරන්න බෑ. හැබැයි මේ ගාථාවේ තේරුම මම ওই විදිහට කිව්වේ. ඕකේ තියෙනවා න රහෝ කරෝති පාපානි අරහන්තේන උච්චති. බුදුහාමුදුරුවෝ රහසින්වත් පව් කරේ නැති නිසා අරහං කියලා කියනවා. පින්වත්නි රහසින්වත් තථාගතයන් වහන්සේ පව් කරේ නැහැ කියලා කියන්නේ බුදුහාමුදුරුවෝ ඒ ගුණේ ප්‍රගුණ කරේ බුදු වෙනත් භවය විතරක් නෙවෙයි. කලින් දිනු කරලා තියෙනවා ඒ ගුණේ. ඒ ගුණේ දිනු කිරීමේ අවසානික ප්‍රතිඵලය තමයි රහසින්වත් පව් නොකරන බුදු කෙනෙක්. උදාහරණයක්
අපේ බුදුහාමුදුරුවෝ එක්තරා භවයක බෝසත් කාලේ දිසාපාමොක් අතුරුතුමාගේ අධ්‍යාපන ශාලාව ඉගෙන ගන්න දේවල් වලින් ආපු දරුවෝ විවිධ තැන් වලින් ආපු දරුවෝ ඉගෙන ගන්න නැවිල්ලේ. මේ ළමයින්ට උගන්වලා අවසර ගණනාවක් ශිල්පය ලැබලා දීලා කරන අවසාන පරිශ්‍රණයක්. ඒක හරියට සම්මුඛ පරීක්ෂණයක් වගේ එකක්. මොකද්ද කිව්වේ? මම දැන් උගන්වලා ඉවරයි ඔයාලට. දැන් ගෙවල් වලට යන කාලේ ලං වෙනවා ඔයාලා. ඊට කලින් ඔයාලගේ එක්කෙනෙකුට මගේ දුව විවාහ කරලා දෙන්න ඕනේ. දැන් දක්ෂ දරුවෝ ඉන්නේ. ඒ නිසා මගේ දුවගේ විවාහ උත්සවයට සරිලන ඇඳුම ගැළපෙන ඇඳුමක් ඔයාලා හොයාගෙන එන්න ඕනේ. හැබැයි රෙදි කඩේකින් ගෙනල්ලා නෙවෙයි. එහෙම බෑ. ඇඳුම් නම් කඩයකට ගියාම ගන්න පුළුවන්. වෙඩින් ජැකට් සාරි ගේන තියවන තරම් තියනවානේ. එහෙම බෑ. හැමෝම ගේන්න ඕනේ මේ ඇඳුම දුවගේ මංගල උත්සවයට අඳින්න පුළුවන් ඇඳුම. කාටවත් ගෙදර ඇහෙන්නේ නැතුව, පේන්නේ නැතුව, දැනෙන්නේ නැතුව, හැංගෙන්නේ නැතුව තමයි මේ ඇඳුම අරන් එන්න ඕනේ. ඒ කියන්නේ මොකමද ගේන්න කියන්නේ? හොරෙන් ගේන්න කියන්නේ හොරෙන්. හොරකම් කරගෙන එන්න කියනවා තමන්ගේ ගෙවල් වල තියෙන ඇඳුම්. ඇඳුම් හොර බවට පත් කරනවා කියලා හිතෙන්න පුළුවන් මේ ගුරුවරයා මේ ශිෂ්‍යෝ. ඒක වෙන වැඩක්. මේ අඟුලිමාල පන්නේ ගුරුවරයෙක් නෙවෙයි. මේ කරන්නේ පරිශ්‍රණයක්, සම්මුඛ පරිශ්‍රණයක්. ළමයි ගැන නිරීක්ෂණයක්. නිරීක්ෂණ කරන එක පින්වත්නි ටේබල් එකක් තියලා පුටු දෙකක් තියලා කරන්න ඕනි නෑ. සම්මුඛ පරීක්ෂණ කරන්න ඔෆිස් ඕනෙම නෑ. සම්මුඛ පරීක්ෂණ ඔෆිස් එකට යන ගේට්ටුව ළඟ ඉඳලා කරන ඔෆිස් තියෙනවා. කොහොමද සිකියුරිටි රෙස්පෙක්ට් කරන්නේ, ගරු කරන්නේ? එතන පිළිගන්න ඉන්න කෙනාට කතා කරන්නේ කොහොමද? දාලා තියෙන ෆෑන් එක ඕෆ් කරගෙනද යන්නේ, ලයිට් එක ඕෆ් කරගෙනද යන්නේ? ඇරලා තියෙන කරාමේ වහගෙනද යන්නේ, අරගෙනද යන්නේ? පර්ස් එකක් බිම වැටලා තිබ්බහම මේක සාක්කුවේ අරගෙන දා ගන්නවද නැත්නම් ඔෆිස් එකට බාර දෙනවද? එව්වත් සම්මුඛ පරීක්ෂණ තමයි. කොටින්ම කිව්වොත් ඔබයි මමයි අපි හැමෝම මැරෙනකන් මිනිසුන්ගේ සම්මුඛ පරීක්ෂණ වලට වාජනය වෙනවා. අපිට හමු වෙන හැම මිනිහෙක්ම අපි ගැන පරීක්ෂණ කරනවද නැද්ද? බලනවා. එයා කොහොම කෙනෙක්ද දන්නේ නැහැ, මෙහෙමද දන්නේ නැහැ, එහෙමද දන්නේ නැහැ. හඳුනගෙන ටික කාලයක් ගියාට පස්සේ ඒත් සම්මුඛ පරීක්ෂණ කරලා අන්තිමට කියනවා එයා දැන් හරියට වෙනස් වෙලා. ඒව පරීක්ෂණ තමයි. මේ ගුරුතුමා ළමයිට කිව්ව ඇඳුම් හොරකම් කරගෙන එන්න ඕනේ දුවට අන්දන්න. සාර්ථකම හොරකම කරගෙන ඇවිල්ලා හොඳම ඇඳුමක් ගෙනාව දුවට ආදරය සෙනෙහස තියෙන බව පෙන්වන කෙනාව මම එයා තමයි බෑනවා. ළමයි ගෙදර ගිහිල්ලා ඇඳුම් අරන් එනවා. හැබැයි කෙනෙක් ගේන්නේ නැහැ. කවුද? මහා බෝධිසත්වයෝ ගේන්නේ නැහැ. ඉස්සතින් ආවහම පැත්තකින් හිටගස්සලා ඇහුවා අයි ඔයා ඇඳුම් ගේන්නේ නැත්තේ මට ගරු කරන්නේ නැද්ද ඔයා? මොකද්ද හේතුව? වෙලාවේ කිව්වා ඇඳුම් ගේන්නේ නැතු වෙන්න හේතුව තමයි අඳුරුතුමනි නත්ති ලෝකේ රහෝ නාම පාපකම්මං පකුබ්බතු පස්සන්ති වන භූතානි තම්බාලෝ මඤ්ඤතේ රහ. අඳුරුතුමනි මේ ලෝකේ නත්ති ලෝකේ රහෝ නාම මේ ලෝකේ රහස් කියලා නැහැ. රහසින් පව් කරන්න බෑ. නත්ති ලෝකේ රහෝ නාම පාපකම්මං පකුබ්බතු මේ ලෝකේ මේ හොරෙන් කරන පව් කියලා જાතියක් නැහැ. හොරෙන් පව් කරන්න බෑ. මේ ලෝකේ රහස් නැහැ. හේතු කියනවා. හේතු තමයි යම් කිසි කෙනෙක් හොරෙන් යයි යමක් කළත් පස්සන්ති වන භූතානි ඒක අමනුෂ්‍යව දකින්නවද නැද්ද? දකිනවා. ඒක පින්වත්නි දෙවිවරු දකින්නවද නැද්ද? දෙවියන්ට පේනවා. සිත දියුණු කරපු උත්තමයන්ට අපි හිතන පතන කරන දේවල් පේනවද නැද්ද? පේනවා. කවුරුන් දැක්කේ නැතත් සබහා ධර්මයේ දකින්නවද නැද්ද? දකින්නවා. ඒ නොදැක්කත් තමන්ගේ හෘද සාක්ෂියට එකඟද නැද්ද? ඒ හෘද සාක්ෂිය දන්නවා මේක කරේ මේ වැරද්ද කරේ තමන්මයි කියලා තමන් දන්නවා. ඒ නිසා අඳුරුතුමාට කිව්වා අඳුරුතුමනි හොරයක් කියලා එකක් මේ ලෝකේ නැහැ. කවුරු හරි මිනිස්සු දැක්කේ නැත උනාට දකින්නවා. ඒ නිසා මං ඇඳුම් ගෙනාවේ නැහැ. ඊට පස්සේ පරිශ්‍රණය සමත් වෙන්නේ කවුද?
බෝසතාණන් වහන්සේ තමයි. මොකද හොරුන්ට දුව බැඳලා දෙන්න යන්නේ නැහැ. මේ ඇඳුරු මේ අපි ඇඳුරුතුමා දිසාපාමොක් හොරුන්ට දුව දෙන්න ගියේ නෑ. බෝසතාණන් වහන්සේට දුන්නේ ජාතක කතාව නිමයි. හරි ජාතක කතාව තියෙන ඔච්චරයි. දැන් පින්වත්නි හොරෙන් පව් නෙවෙයි පින්වත් කරන්න බෑ. මේ ලෝකේ හොරෙන් පව් නෙවෙයි මොනවද කරන්න බැරි? පින් කරන්නත් බෑ. මෛත්‍රී භාවනාවේ ආනිසංස කීයක් තියෙනවද? ඈ? කීයද ආනිසංස? මෛත්‍රී කිරීමේ ආනිසංස කීයද? කීයක් තියෙනවද? 11ක් තියෙනවා. අනිවාර්යෙන් කරන්න ඕන භාවනාවක් ඈ. භාවනා 4ක් තියෙනවා අනිවාර්යෙන් කරන්න ඕන. චතුරාර්යකහ භාවනා. මොනවද? බුද්ධානුස්සති, මෙත්තානුස්සති, අසුභානුස්සති, මරණානුස්සති. කියන්නේ පැය ගණන් වාඩි වෙලා භාවනා මධ්‍යස්ථාන වල කරන්න කියන එක නෙවෙයි ඈ. නැගිටලා ඇඳේදී විනාඩි කිහිපයක් හරි මේක කරන්න ඕන. නැත්තම් බෞද්ධයෝ කියලා කියන්න එපා. අනිවාර්යෙන් මේක කරන්න ඕන. විනාඩි කිහිපයක් හරි. ඒ කියන්නේ මේකටම ඉරියව් නෑ. මේ හතරටම ඉරියව් නෑ. මෛත්‍රී භාවනාවනේ නිසින්නෝවා සයානෝවා කර්ණිමිත සූත්‍රය තියෙන්නේ. හිටගෙන හරි, ඉඳගෙන හරි, නිදාගෙන හරි, ඇවිදිනකොට හරි මෛත්‍රිය. බුද්ධානුස්සතියත් එහෙමයි. පුළුවන්. අසුබ මරණ ඒවත් පුළුවන්. මම මියන කෙනෙක් කියලා මේ ලෝකෙ හිටිය බලවත් ලස්සන ඒ වගේම ධනෙ ඇති මේ සියල්ලෝම මිය ගියා. මමද මියන්නේ කියලා හිතන්න පුළුවන්. එනිසා ඔය භාවනා 4 කරන්න ඕනේ. ඒකේ එකක් තමයි මෛත්‍රිය. මෛත්‍රී ආනිසංස කීයද? 11යි. ඒ ආනිසංස ගැන බණ කියන්න වෙලාව නැහැ. ඒකෙන් එක ආනිසංසයක් තමයි දේවතා රක්කන්ති. දෙවියෝ රකින්නවා කාවද? මෛත්‍රී භාවනාව මෛත්‍රී සමාධිය දියුණු කරන කෙනාට. මෛත්‍රී සිතින් ඉන්න කෙනාව දෙවියෝ රකින්නවා. පින්වත්නි මෛත්‍රී භාවනාව කියන්නේ කාය කර්මයක් වචී කර්මයක් නෙවෙයි. එහෙනම් මොකද්ද? සිතින් කරන එකක්. අපි මෛත්‍රී කරා කියලා කාටවත් කියන්නේ නැහැ. දැන් අපේ ගෙදර අද අපි බුදකලාව මෛත්‍රී වඩලා අපි කියන්නේ නැහැනේ අපිට හම්බෙන අයට මම ඊයේ ඔය මෛත්‍රී වැඩුවා මුළු ලෝකෙටම තමයි සිව් දිසාවටම අට දිසාවටම වැඩුවා. ඒ නිසා අද ඔයාලා අපිටත් කරන්න කියලා කියන්නේ අපි එහෙම කියන්නේ ඒක දන්නේ කවුද? කළ මා පමණයි. අපි අනිත් කට්ටියට කියන්නේ ගෙදර ඉස්සරහා ලියලා ගහන්නේ නෑ මේ නිවස මෛත්‍රී භාවනාව කරන නිවසක කියලා. නෑ බාලගිරි දෝෂය අද නොවේ හෙට කියලා වගේ කියන්නේ නෑ. ටැටූ කරගන්නේ නෑ අපි මම මෛත්‍රී කරන පුද්ගලෙක් මි කියලා. එහෙම නෑ. අපි දෙවියන්ට මේක කියන්නේ නෑ. මොකද අපි දෙවියන් සමග කන්ටැක්ට් එකක් නෑ. අපි දෙවියන්ගේ Facebook දන්නේ නෑ, Instagram දන්නේ නෑ, TikTok දන්නේ නෑ, Gmail දන්නේ නෑ, මොකුත් thread දන්නේ නෑ, මොකුත් දන්නේ නෑ. ලෝකෙම ඉන්න කට්ටියගේ වදන ගත්තට දෙවියෝ ගැන අපි දන්නේ නෑනේ දෙවියන්ගේ accounts මොනවද කියලා. හැබැයි ඒ මොකේට රික්වෙස්ට් කරේ නැතත් අපි මැසේජ් ආවේ නැතත් අපි ගැන කියලා කමෙන්ට් නොකරත් අපි මෛත්‍රිය දිනු කරපුවාම දෙවියෝ අපි රකින්නවා. දේවතා රක්කන්ති. එහෙනම් දෙවියන්ට අපේ සිත දකින්න පුළුවන්ද බැරිද? පුළුවන්. ඒ නිසානේ දෙවියෝ අපේ සිතින් කරන මෛත්‍රිය නිසා ඒකේ ආනිසංශයක් විදිහට අපිට රැකවරණය දෙන්නේ. ඒ නිසා හොරෙන් පින්වත් කරන්න බැරි නම් පව් කොහොමත් කරන්න බෑ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ පින්වත්නි එදා නරහෝ කරෝති පාපානි කියලා බුදු ගුණයක් දිනු කරන්නේ මොන තනින් ආරම්භ කරලාද? නත්ති ලෝකේ රහෝ නාම ලෝකේ රහස් නෑ හොරෙන් පව් කරන්න බෑ කියන තැන දිනු කරලා ඒකේ ආවසානික ප්‍රතිඵලයේ ගුණයක් වුණා. කොයි විදිහටද වෙන්නේ? නරහෝ කරෝති පාපානි. බලන්න එදා කිව්ව ප්‍රකාශයක් නත්ති ලෝකේ රහෝ නාම පාපකම්මං පකොබ්බතෝ. මේ ලෝකේ හොරෙන් පව් කරන්න බෑ කියලා කිව්වා. මං ඒ නිසා කරන්නේ නෑ කියලා කිව්වා. ඒක ගුණයක් කියලා තියෙන්නේ මොන විදිහටද?
න රහෝ කරෝති පාපානි. රහසින්වත් පව් කරන්නේ නැහැ. පින්වත්නි, ඔය බුදුහාමුදුරුවෝ රහසින්වත් පව් කරන්නේ නැහැ කියලා කියන්නේ මොකක්ද දන්නවද? භාග්‍යතුන් වහන්සේගේ සීලස්කන්ධය. බුදුරජාණන් වහන්සේගේ සීලස්කන්ධය කියලා කියන්නේ ඇයි එහෙම? යම් ප්‍රඥාව ඇත්තෙක් රහසින්වත් පව් නොකර ඉන්නවා නම් එයාගේ දියුණු වෙන්නේ මොකද්ද? සීලේ දියුණු වෙනවා. සීලේ දියුණු වෙන ප්‍රඥාව දින කෙනෙක් එහෙම කරනවා නම් බුදුහාමුදුරන්ගේ සීලය ගැන නෙමෙයි කියන්නේ මේ රහසින්වත් පව් කරන්නේ නැහැ කියන්නේ. අපි අහලා තියෙනවා සමහර අය උම්මලකඩ කෑල්ලක්වත් කන්නේ නැහැ කියලා. ඒ උම්මලකඩ කෑල්ලක්වත් කන්නේ නැහැ කියන එකෙන් මොකද්ද කියන්නේ? එයා නිර්මාංශිකයි කියලානේ. එයා මස් මාළු කන්නේ නැහැ කියලානේ කියන්නේ. අපි යාගෙන් ඊට පස්සේ අහන්නේ ඔයා පෝක් කනවද, බීෆ් කනවද, චිකන් කනවද කියලා අහන්නේ නැහැ නේ. ඔයා ඉස්සෝ කනවද, දැල්ලෝ කනවද කියලා අහන්නෙත් නැහැ. ඔයාලට බිත්තර ඔම්ලට් දාලා දෙන්නද කියලා අපි අහන්නෙත් නැහැ නේ. ඇයි අහන්නේ නැත්තේ? අහන්නේ නැත්තේ අපි දන්නවා එයා මොනවද? එයා කිසිම මාස් මාළුවක් කන්නේ නැහැ කියලා. ඒ වගේ තමයි රහසින්වත් පව් කරන්නේ නැත්නම් ආය කිසි කරන පවක් ප්‍රകൃතියෙන් කරන පවක් නැහැ. එහෙම කරන්නේ නැත්නම් මොකද්ද දියුණු වෙන්නේ? සීලය. මේ කියන්නේ මොකක් ගැනද? තථාගතයන් වහන්සේගේ මහා සීලස්කන්ධය ගැන. තථාගතයන් වහන්සේ මහා සීලස්කන්ධයක් ධර්මින් රහසින්වත් පව් නොකරන හේයින් තථාගතයන් වහන්සේ මොකද්ද? අරහං නම් වනසේක. ඒ ගුණයට নমස්කාර වේවා. එහෙනම් අපිට තියෙනවා සීලයත් එක්ක සම්බන්ධයක්. මොකද්ද සීලයත් එක්ක තියෙන සම්බන්ධය? වචන තුනක් අපිත් එක්ක කතා කරනවා නිවන් මාර්ගයේදී. මොකද්ද? සීල, සමාධි, ප්‍රඥා. මේ කාරණා තුන නම් තුනක් මාත්‍රිකා තුනක් විදිහට දේශන කරන්න පුළුවන්. සීලය ගැන වෙන දේශන කරන්න පුළුවන්, සමාධිය, ප්‍රඥාව ගැන වෙනම කියන්න පුළුවන්. හැබැයි මේ තුන ඒකාබද්ධ කාරණා තුනක් කවුරු හරි නිවන් මාර්ග කෙටියෙන් හඳුන්වන්න කිව්වොත් කියන්න තියෙන්නේ මොකද්ද? සීල, සමාධි, ප්‍රඥා. ඔච්චරයි. නිවන් මාර්ගයේ පියවරවල් තුන මොකද්ද? සීලය, සමාධිය, ප්‍රඥාව. ඔච්චරයි. ඒ නිසා සීලය කියන එක බුදුහාමුදුරුවෝ දියුණු කළා නම් බුදු වෙන්නත් නිවන් දකින්න අපිට දියුණු කරන්න වෙනවද නැද්ද? වෙනවා. ඇයි? සීලය නැත්තම් මොකද්ද නැහැ කියන්නේ? සමාධිය නැහැ. ඇයි සීලය නැත්තම් සමාධිය නැහැ කියන්නේ? පින්වතුනි, සීලේ නැති කෙනා හරි විපිලිසර කෙනෙක්. සීලේ නැති කෙනා භාවනා කරන්න වාඩි වුණාම සමාධිය අත්පත් කරගන්න ඕන කියලා ඇස සංවර කරගෙන, ඇස වහගෙන, කන සංවර කරලා, නාසය, දිව, ශරීරය සංවර කරගෙන වාඩි වෙලා සිතට කුසල අරමුණක් දුන්නාම එයාට හරි අමාරුයි කුසල අරමුණේ හිත එකඟ කරගන්න. එයාට දුසිල්වත් කෙනාට මොකද්ද කරන්න බලපෑම? අඳුරු සෙවණල්ලක් වගේ ඇවිල්ලා කළ අකුසල් මතක හිත වෙලා ගන්නවා. ඒ දන්නවද? අකුසල් සිද්ධ කරපුවාම බලවත් ඒවා නැවත නැවත මතක් වෙන ඒවා මිනිස්සු කරගත්තාම එයාට ඒකේ ආකාර දෙකකින් බලපෑමක් එනවා. එකක් තමයි යා රස විඳිනවා ඒක අකුසලයේ. අනිත් එක තමයි දුක් විඳිනවා අකුසලයේ හින්දා. රස විඳින්නේ කොහොමද? ප්‍රාණඝාත කරපු අය පින්වතුනි කරපු ප්‍රාණඝාතයේ පිළිබඳව නැවත හිතලා සතුටු වෙනවා. දාමඝාතකයෝ වගේ අය සතුටු වෙනවා. සත්තු මරණ මිනිස්සු සාමාන්‍ය සත්තු මරුවත් ඒක පෙන්න සතුටු වෙනවා. මම මරුවා කියලා. නැවත නැවත සතුටු වෙනවා. හොරෙක් සතුටු වෙන්නේ නැද්ද හොරකම ගැන? සමහර වෙලාවට සමහර හොරු සතුටු වෙනවා. හොරකම් කරපු භාණ්ඩය එළියට ගන්නවා, ඇතුලෙන් දිනනවා. එළියට අරගෙන සතුටු වෙනවා, හංගනවා. කාමයේ වරදවා හැසිරිච්ච එක ගැන යලි මතක් කර සතුටු වෙනවද නැද්ද? සතුටු වෙනවා. කියලාත් සතුටු වෙනවා සමහර කෙනෙක්. ඒක මතක් වෙන තප්පරයක් ගානේ සතුටු වෙනවා. මම මෙහෙම වැරද්දක් තමයි කළේ. හැබැයි ඒකෙන් සතුටක් ලැබුණා කියලා සතුටු වෙනවා අකුසල මතකයකුත් එක්ක. බොරුව කියපු කෙනා සතුටු වෙනවද නැද්ද? තව මිනිහෙක් රැවට්ටුවා කියලා.
සතුටු වෙනවා. මත්ද්‍රව්‍ය පානය කරන අයත් එහෙමයි. තමන් පානය කරපු මත්පැන් බෝතල් තමන් සන්තකේ තබාගෙන ඒ දිහා නැවත නැවත බල බල සතුටු වෙන මිනිස්සු ඉන්නවා. කබඩ් වල පරණ බෝතල් තියාගෙන මේක 1989 මේකත් එකක් කියලා බර ගණන් වල පරණ එව්වා. කබඩ් වල තියාගෙන මේක අරහෙන් ගෙනාවේ මෙහෙන් ගෙනාවේ කියලා මේක බර්ත්ඩේ එකට ගෙනාවේ කියලා මිනිස්සු සතුටු වෙනවා. අඩිය චොට්ටක් ඉතුරු කරලා ඉඹලත් බලනවා සමහර අය. සතුටු වෙන හැටි. අකුසල මතකයක් ගැන සතුටු වෙනවද නැද්ද? සතුටු වෙනවා. අනිත් පැත්ත සමහර අය දුක් විඳිනවා. මොකද්ද මං එහෙම කළේ අපරාධය. ඇයි මැරුවේ මං බොරු කිව්වේ අපරාධේ, කාමයේ වරද ඇසුරුනේ අපරාධේ. ඔය දෙකම තියෙනවා. පසුතැවීම එක. අරක සතුටු වෙන එක, මේක පසුතැවෙන එක. මේක ජීවිතේ මනස ඇතුලේ දිගු කාලීනව පුරුදු කරගත්ත කෙනාට, පුරුදු වෙච්ච කෙනාට මෙව්වම මතක් කර කර සතුටු වෙච්ච හරි දුක් වෙවි හරි ඉන්න මිනිස්සෙක් භාවනා කරන්න වාඩි වෙච්ච ගමන් කුසල අරමුණ, ඒ කියන්නේ කමඨහන යටපත් කරගෙන මොකක්ද දෙන්නේ? අර මතක ගලාගෙන එනවා. මොකද හිත පුරුදු කරලා තියෙන වැඩි කාලයක් අකුසලයට. එකයි හැටි. ඒ නිසා පින්වත්නි, ඔය නාවින අරිය ධම්ම මහා ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ ධර්ම ග්‍රන්ථවල, භාවනා කමඨහන් පොත්වල, කටුකුරුන්දේ ඥානානන්ද මහා ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ භාවනා කමඨහන් පොත්වල, ඒ ආදී කරගත්ත පුරාණ ස්වාමීන්ද්‍රයන් වහන්සේලාගේ පොත්වල හැම එකම පෙරවදන හරිය බලන්න භාවනා කරන්න යනකොට පූර්ව කෘත්‍ය විදිහට භාවනා කරන ස්ථානයේ පිරිසුදු කිරීම, තමාගේ පිරිසුදු වීම, මල් පහන් සුවඳ දුම් දල්වා වන්දනා කිරීමෙන් පස්සේ කියනවා මොකද්ද? සීලය පිළිබඳ ආවර්ජනා කරන්න කියලා කියනවා. සීලයෙන් ශක්තිමත් වෙලා භාවනා ආසනේ වාඩි වෙන්න කියලා කියනවා. ඇයි ඒ? සීලය දුර්වලයි නම් සමාධියත් කරගන්න බෑ. සිත එකඟ වෙන්නේ නැහැ කුසල අරමුණක. ඒ හින්දා පින්වත්නි, සීලය තුල දුර්වල වෙලා ඉන්නවා නම් යම් හේතුවක් නිසා පසුතැවෙනවා නම් බය වෙන්න එපා. නිවැරදි වෙන්න පුළුවන්. නිවැරදි වෙන්න පුළුවන්. යන්න රුවන්වැලි මහා සෑයට, නැත්නම් අපේ ස්වාමීන් වහන්සේගේ මේ ධාතු මන්දිරයේ ආශ්‍රය කරගෙන පවත්වන්න පූජාවක් පවත්වලා හිතන්න. නැත්නම් රුවන්වැලි මහා සෑයට ගිහිල්ලා හිතන්න, මා අධර්මයේ ඉන්න කාලේ මගේ අතින් වැරදි වුණා තමයි. ඒක ඇත්ත. වෙන්න පුළුවන් නේ මිනිස්සු අධර්මයේ ඉන්න කාලේ. ඊට පස්සේ කල්යාණ මිත්‍රයෝ නැති වෙච්ච කාලේ ඇත්ත දැන් සමහර වෙලාවට සමහර අය බණ අහන්නේ දැන්නේ. තමන්ගේ ජීවිතේ වැරදිච්ච කාලයක් තියෙනවානේ. ඒ කාලේ නැවත පසුතැවීමක් නෙමේ ධර්මය ඇහෙනකොට වෙන්නේ. අයියෝ මමත් කරානේ වගේ පව්. අයියෝ මටත් එහෙම වුණානේ. මමත් එහෙම කරානේ කියලා මේ ධර්මය ඇහෙනකොට පරණ වැරදි මතක් වෙලා හිතට හරියට රිදෙනවා. මං එහෙම කරා කියලා. ඔව් එහෙම කරා වෙන්න පුළුවන්. ඒ කලේ ධර්මයේ නැසෙන කාලේ, අසත්පුරුෂයෝ ළඟ ඉන්න කාලේ, ඊට පස්සේ සිහිය නුවණ අපිට තිබ්බේ නැති කාලේ. එචා තථාගතයන් වහන්සේ ළඟට ගිහිල්ලා පූජාවක් පවත්වලා, කිරිපිඩු පූජාවක්, වනමල් පූජාවක්, සුවඳ පූජාවක්, ඔය පූජාවක් මහා ශ්‍රද්ධාවකින් පවත්වලා පිරිත් කියලා වන්දනා කරලා හිතන්න කියන්න බුදුහාමුදුරුවන්ට රුවන්වැලි මහා සෑය වටේ නම් ප්‍රදක්ෂිනා කරලා හරි ශ්‍රද්ධාවෙන් බුදු ගුණ කිය ප්‍රදක්ෂිනා කරා. පාදවේ නලල තියලා තථාගතයන් වහන්සේගේ සිරිපතුල අල්ලලා වඳිනවා කියලා හිතලා වැඳලා වාඩියලා කියන්න හිතන්න, බුදුහාමුදුරනේ වැරදි වුණා මට. වැරදුනා. ඒක හරි. මම පිළිගන්නවා. මහා වැරදි කරපු අඟුලිමාලත් ඔබ වහන්සේ ළඟදී සැනසුණා. අම්බපාලියටත් ඔබ වහන්සේ ළඟ රැකවරණේ සැනසීම තිබුණා. මා ඊතරම් පව් කර කෙනෙක් නෙවෙයි තථාගතයන් වහන්සේ. මා දැන් ධර්මයේ දන්නවා. අද පටන් මා ඒ කල වැරදි නැවත සිදු කරන්නෙක් නොවේයි කියලා සහතික වෙලා පොරොන්දු වෙලා අපිට නැගිටින්න පුළුවන්. ඒකට වචනයක් කියනවා මේ ශාසනය. මොකද්ද? ආයති සංවරේ පිහිටනවා. නැවත එවැනි වැරද්දක් කරන්නේ නෑ කියන අදිෂ්ඨානය ඇති කරගන්නවා. ඒක අදිෂ්ඨාන පාරමිතාවක්. ආයති සංවරේ. අන්න එතකොට සමාධිය
දියුණු කරන්න පුළුවන්. එහෙම කියලා අර හිතේ දැවෙන දේවල් ටික කියලා වන්දනා කරලා නැගිටලා එළියට අවිල්ලා වාඩි වෙන්නකෝ ගහක් මුල හරි. එතනත් සමාධිය දියුණු කරගන්න පුළුවන් කුසල අරමුණක් දුන්නා. මම හිත දැන් බර නිදහස් වෙලා අකුසල මතක මම දැන් අය නැවත මතක් කර කර දුක් විඳින්නෙත් නෑ. ඒ ගැන සැප විඳින්නෙත් නෑ මම දැන් අය. ඒක අමතක කරනවා මම. අන්න ඒ සමාධිමත් හිතක තමයි මොකක්ද ඇති වෙන්නේ? ප්‍රඥාව. පින්වත්නි, සමාධියෙන් දුර්වල හිතක මේ ගැඹුරු ධර්මයේ තේරුම් ගන්න බෑ. මොනවද ගැඹුරු ධර්මයේ මේ ශාසනයේ අපිට කරන්න තියෙන එක වැඩයි. මේ වැඩ ගොඩාක් කර කර හිටියට එකයි තියෙන්නේ. මොකද්ද? සක්කාය දිට්ඨිය නැති කරගන්න එකනේ. ඔච්චරයිනේ තියෙන්නේ. ඔච්චරයි තියෙන්නේ. මේ ලෝකේ අපි ගොඩාක් වැඩ කරනවා. අපි වෙහෙසෙන්නේ නැත්තේ ඕකට විතරයි. ගොඩක් වැඩ කරනවා. රටට, ලෝකයට, ජාතියට, අරවට, මෙව්වට ඔක්කොටම කරන්න යනවා අපි. හැබැයි අපිට කරන්න තියෙන එක වැඩයි ශ්‍රාවකයෙක් විදිහට තියෙන්නේ මොකද්ද? සක්කාය දිට්ඨිය නැති කරගන්න. එහෙනම් මොකද්ද වෙන්න ඕනේ? පංච උපාදානස්කන්ධය පිළිබඳව අවබෝධ කරගන්න වෙනවා. දැනගන්නව නෙවෙයි. සමාධිමත් හිතක මේක පිළිබඳව රූප, වේදනා, සංඥා, සංඛාර, විඥාන පිළිබඳව හොඳ සියුම් නුවණකින් රූපය යනු කුමක්ද? වේදනාව යනු කුමක්ද? එහි ඇතිවී නැතිවීම විදර්ශනාව කියලා කියනවා. ඒ දැක්ම ඇති කරගන්නටම වෙනවා. ඒක ඇති වෙන්නේ කලබලකාරී හිතක නෙවෙයි. කලබල වුණොත් බෑ. කිසි දෙයක් වෙන්නේ නැහැ කලබල වුණාම. හිතේ තියෙන සමාධිය නැත්තම් කලබලයක්. අතීතයට යනවා, අනාගතයට යනවා, වර්තමානයත් එක්ක කතා කරනවා, කල්පනා කරනවා. සියුම් රූප, මහත් රූප ආදී නොයෙක් જાති ගැන දැකපුවා, අහපුවා ගැන හිත ඕකනේ පින්වතුනි කරන්නේ. නිකන් වමනේ ගොඩක් වගේ කැළඹිච්ච තැනක් නෙමේක. පුදුමාකාර අපිරිසුදුයිනේ. එවැනි තැනක පින්වත්නි ගැඹුරු ධර්මයේ දකින්න උත්සාහ කරන්නත් එපා. පේන්නේ නැහැ. අමාරුයි. චතුරාර්ය සත්‍ය ත්‍රිලක්ෂණේ මේ ඔක්කොම දකින්න ඕන කොයි හිතකද? සමාධිය ඇති හිතක. කුසල අරමුණක ඒකාග්‍ර හිතක. එහෙම නැත්තම් දැනුමක් විදිහට මේ සියල්ල ලැබෙනවා විනා අවබෝධයක් නොවේ. ප්‍රඥාව වැඩෙන්නේ නැහැ ඒ ඔස්සේ. එනිසා පින්වත්නි, ඔයත්ෝ විවිධ පින්කම් කරගත්ත අය අපේ ස්වාමීන් වහන්සේ ඇසුරේ ඉන්නවා කියන්නේ පින්කම් ගැන කියන්න දෙයක් නැහැ. අනන්ත පින්කම් කරලා තියෙනවා. සීලේ දුර්වලතාවයක් තියනවද? නැහැ. වත්තන්ගේ උන්වහන්සේ ඇසුරේ ඉන්නවා නම් සීලේ සම්බන්ධ ප්‍රශ්නකුත් නැහැ. එසා ඒ දේවල් ඔක්කොම දියුණු කරනවා. දානයයි සීලයයි මේ ස්වාමීන් වහන්සේ අතරේ භාවනාවක් දියුණු වෙනවා. තව ඒකට උත්සාහ කරන්න ඕන. ඔය හිසේ කෙස් කානට දන් දීලා ඇති ඔය ඇත්තෝ. අනන්ත පන්සල් හදන්න උපකාර කරලා ඇති. හැබැයි අපි කරගත්තේ නැති දේ තමයි මේ පින තුල පින උපස්තම්භක කරගෙන පින මත ඉඳලා භාවනා කරගත්තේ නැති එක. භාවනාව පටන් ගන්න ඕන. තම තමා විසින් ගෙදරදී පටන් ගන්න ඕන. චතුරාර්යකා භාවනාව හෝ ජීවිතයේ දිනවල Tamanගේ උදේ හවස කරගන්න ඕනේ. එකතු වෙන්න ඕනේ මාර්ගයට. නැත්තම් පින්වත්නි, සංසාර වටේට එකතු වෙන කෙනෙක් වෙලා මේ ගිහිල්ලා වැඩක් නැහැ. අපිට තථාගතයන් වහන්සේගේ එක බුදු ගුණයකුත් ඇති කියලා මම ඒකයි කිව්වේ. අරහං සම්බුදු ගුණේ රහසින්වත් පවු නොකරන තථාගතයන් වහන්සේගේ සම්බුදු ගුණයත් එක්ක අපි හිතන්න ගත්තොත් එහෙනම් මම යෝජනා කරන දේ වැත්තන්ට වැත්තෝ රහසින්වත් පවු නොකර ඉන්න උත්සාහ කරන ගමන් ඒකට උත්සාහ කරන්න ඕනේ. උත්සාහය තමයි අවසානයේට ප්‍රතිඵලයක් වෙන්නේ, සාර්ථක වෙන්නේ. තමන්ගේ සිත නිවා ගන්න වෑයම් කරන්න ඕනේ. මොකද බුදුහාමුදුරුවෝ රහසින්වත් පවු නොකර හිටියේ. තථාගතයන් වහන්සේ රහසින්වත් පවු නොකරනවා කියලා ගුණයට ලක්ුණේ, එක් ගුණේ මතු උනේ උන්වහන්සේගේ අවබෝධය නිසා. එනිසා රහසින්වත් පවු නොකර සිල් රැක රැක ඉඳලා විතරක්ම මදි.
සීලෙන් පමණක් සෑහීමකට මේ ශාසනයපත් වෙන්නේ නැහැ. කැලේකට ගිහිල්ලා ඒ ගහේ හරයක් ගහක හරයක් කපාගෙන එන්න ගිහිල්ලා කොලාතු කඩාගෙන ආවා වගේ තමයි සිල් රැක ඉන්නවා කිය. හරි. අතු ටික කඩාගෙන ආවා වගේ තමයි සමාධිය විතරක් තියනවා කියන්නේ. හරය ගන්නට නම් මොකද්ද? භාවනාවකට යොතු වෙලා විමුක්තියටපත් වෙන්න ඕනේ. ඒක තමයි කැලේට ගිහිල්ලා ගහකින් හරය ගෙනා වගේ කියලා කියන්නේ. එනිසා පින්වත්නි, එවැනි තැනක හිත පවත්ව ගන්න පුළුවන් ඔය ඇත්තන්ට ඒ සඳහා සීලේ උපකාරීත්වයත් එක්ක ගොඩනගෙන සමාධිය දියුණු කරගෙන සමාධිමත් හිතක මේ ලෝකේ දෙකයි දකින්න තියෙන්නේ. මොකද්ද? ඇතිවීම සහ නැතිවීම. ඒ දෙක, ඒ දිත්තය, උදේවය, එහෙම නැත්නම් විදර්ශනා ඥානය දියුණු කරගන්න වීරිය ඇති වෙන්නට මේ දේශනාව හේතුපකාර වෙත්වා කියලා මම මේ වෙලාවේ ආශිර්වාද කරනවා. එනිසා අද කතා කළේ තථාගත භාග්‍යතුන් වහන්සේගේ අනන්ත සම්බුදු ගුණයන්ගෙන් අරහං කියන සම්බුදු ගුණේ එන රහසින්වත් පවු නොකලසේක කියන ගුණය ගැන. ඒ ගුණය ඔස්සේ ඒ ගුණය අපි දියුණු කිරීම ඇතුලේ අපි තුල සීල සමාධි ප්‍රඥාව දියුණු වෙන හැටි තමයි සාකච්ඡා කළේ. ඒ නිසා ඒ දේශනාව සඳහා දායක වෙන්නේ එස්.එම්. චම්පික විජේරත්න මහත්මයා ඇතුළු පින්වත් පිරිස. එතුමා හරීම ශ්‍රද්ධාවෙන් මේ පින්කම අපේ ගෞරවනීය කස්සප ස්වාමීන්ද්‍රයන් වහන්සේත් එක්ක එකතු වෙලා හරි ලස්සනට සංවිධානය කරලා තියෙනවා. ඒ වගේම තථාගතයන් වහන්සේට පූජා පවත්වමින් මේ පින්කම සිද්ධ කරලා තියෙනවා. රෝසමල් පූජාවකින් තථාගතයන් වහන්සේට පූජා පවත්වලා තියෙනවා. මේ ආදී විවිධ පූජාවන් සිද්ධ කරලා තමයි මේ පින්කම අද දවසේ සාර්ථක පින්කමක් බවට පත් කරගන්න යෙදුනේ. ඒ නිසා තථාගතයන් වහන්සේට එච්චර උපකාර කරමින් සිද්ධ කරපු වෙලාවේ බුදුගුණ දේශනාවකුයි ශ්‍රවණය කරන්නත් යෙදුනේ. ඉතින් ඒ නිසා අද මේ දේශනාව ශ්‍රවණය කිරීමෙන් දේශනා කරවා ගැනීමෙන් බලාපොරොත්තු වෙන්නේ පුණ්‍යානුමෝදනා සිද්ධ කරන්න බලාපොරොත්තු වෙන්නේ. අපි මේ පින්කම සිද්ධ කිරීම හේතු කරගෙන කොක්කාවිල වනරතන ආරණ්‍ය සේනාසනාධිපති අතිපූජනීය ඔක්කම්පිටියේ කස්සප හිමිපාණන් වහන්සේ ඇතුළු සෙනසුනේ වැඩවසන ගෞරවනීය හිමිපාණන් වහන්සේලාටත් මේ උතුම් පින්කම සඳහා මාර්ගෝපදේශනය ලබා දීම වෙනුවෙන්ද කොක්කාවිල වනරතන ආරණ්‍ය වාසී පින්වත් ඔක්කම්පිටියේ සුභාහු ස්වාමින් වහන්සේගේ ගිහි කල ස්වාමි දීනිය වූ පසුගියදා අපාව ප්‍රාප්ත වූ එල්.බී. බේබිනෝනා උපාසිකා මහත්මියටද පුණ්‍යානුමෝදනා කරන්නටත් ඒ වගේම විශ්‍රාමික පාඨශාලාචාර්ය එස්.එම්. විජේරත්න සහ එච්.ඒ. කුසුමා මාලිනී යන අපගේ දෙමාපියන්ටත් දැනට අභාව ප්‍රාප්ත වී සිටින අපගේ සියලු ඥාතිවරුන්ටත් දැනට සජීවත්ව සිටින අපගේ සහෝදර සහෝදරියන්ටත් මේ උතුම් පින්කමට දායකත්වය ලබා දුන් සියලු ධර්මකාමී හිතවතුන්ටත් නිරෝගී භාවය ආ චතුරාර්ය සත්‍ය අවබෝධ වීම පිණිස මේ උතුම් ධර්ම දානීය පින්කමේ හේතු වාසනා වෙත්වා කියන ප්‍රාර්ථනාව සිද්ධ කරන්නටත් මෙම වනරතන සෙනසුනට වස්සාන සමයේ සිව්පසයෙන් අනුග්‍රහය දක්වන සියලු දායක හිතවතුන්ට පින්වතුන්ට තෙරුවණී අනන්ත ගුණබලෙන් ආශිර්වාද ප්‍රාර්ථනා කරන්නටත් තමයි අද දවසේ මේ දේශනාවේ වගකීම දරාගෙන සංවිධාන ශක්තිය දරාගෙන එස්.එම්. චම්පික විජේරත්න මහත්මයා කටයුතු කරන්නේ. ඉතින් එතුමා ප්‍රාර්ථනා කරන විදිහට එතුමා නමින් මිය පරලෝ යන්නට ඉදිච්ච දෙමාපියන්ට ඥාතීන්ට හිතවතුන්ට එවැගේම අපේ ඔක්කම්පිටියේ සුභාවු ස්වාමින් වහන්සේ නමින් මිය යන්නට යෙදුණු එල්.බී. බේබිනෝනා උපාසිකා මහත්මියට එවැගේම තමයි බණහන්ට ඇවිල්ලා ඉන්න ඔය ඇත්තෝ නමින් මිය ගිය සියලු දෙනාටම එවැගේම අපේ ගෞරවනීය ලොකු ස්වාමින් වහන්සේ වෙච්ච ඔක්කම්පිටියේ කස්සප ස්වාමින් වහන්සේ නමින් මිය පරලෝ යන රෙදිච්ච ආදරණීය පියතුමන්ට අපි ඒ කාලේ පාන්දර 2ට විතර මම වැඩම කළේ ඔය පියතුමාණන්ගේ අවසාන කටයුතු වලට සම්බන්ධ වෙන්න. ඉතින් ඒ නිසා ඒ පියතුමාණන්ට මේ පින්වත්පත් වෙත්වා ඔබ නමින් මියගිය සියලු ඥාතීහු පින් ලබත්වා මේ පන්සල් ඉදිකරන්න මේ සේනාසනය ඉදිකරන්න දායක වෙලා මෙතෙක් දායකත්වයේ ධර්මයෙන් ඉඳලා වැලි කටයකින් හරි උපකාර කරලා මිය ගිහිල්ලා ඉන්න සියලුම
දායක පින්වතුන්ට. ඒ වගේම තමයි මේ පින්බිමේ පින්කම් වලට සම්බන්ධ වෙලා මිය ගිය සියලුම දෙනාට. ඒ වගේම තමයි මේ පින්බිමට දායකත්වයෙන් දානය පූජා කරලා මිය ගිය සියලු දෙනාට මේ පින් අත්පත් වෙත්වා. මේ පින්බිම අතීතයේ පරිහරණය කරලා මේ පින්බිමේ මහ පොළවේ මිහිදන් වෙච්ච සියලු මිනිසුන්ට මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ සියල්ලෝ නිවනින් නිවෙත්වා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරමු. ඒ වගේම තමයි දෙවියන්ට මේ පින් අත්පත් වෙත්වා. මේ භූමියට අධිපතිව ඉන්න, අධිග්‍රහිතව ඉන්න, භූමිය අසුරු කරමින් ඉන්න සියලු රුක්වාසී, ඒ කියන්නේ රුක්ෂ දෙවියන්ට, පොළොව ආශ්‍රිතව ඉන්න සියලු දෙවිවරු මේ පින් ලබත්වා. මේ පින් ලබා ඔවුන්ගේ දිව්‍ය විමානයන් දියුණු තියුණු කරගනිත්වා. මේ පින් බිම ආරක්ෂා කරත්වා. මේ පින් බිමට පැමිණෙන අය ආරක්ෂා කරත්වා. මේ පින් බිමේ වැඩවසන අපේ පින්වත් ස්වාමින් වහන්සේලා ආරක්ෂා කරත්වා. දෙවියන්ද ප්‍රාර්ථනා කරන බෝධියකින් ධර්ම අවබෝධයෙන් සැනසීම ලබත්වා කියලා සාදු කියලා දෙවියන්ට පින් අනුමෝදන් කරමු. ආකාශට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු ශාසනං චිරං රක්칸තු දේශනං චිරං රක්칸තු මං පරන්ති. ඒ වගේම අපේ කොක්කාවිල වනරතන ආරණ්‍ය සේනාසනාධිපතීශ්වර විචිත්‍ර ධර්ම කතික අතිපූජනීය කල්යාණ මිත්‍රවර ඔක්කම්පිටියේ කස්සප ස්වාමීන්ද්‍රයන් වහන්සේ ඇතුළු පූජනීය මහා සංඝරත්නයටත් අද මේ පින්කම සිද්ධ කරන්න ප්‍රධාන දායකත්වයෙන් එකතු වෙච්ච වගකීම දරා කටයුතු කරන එස්.එම්. චම්පික විජේරත්න මහත්මයාටත් බණහන්ට ආපු ඇත්තොන්ටත් නිදුක් නිරෝගී සම්පන්නිය චිරජීවනය ලැබෙත්වා, දීර්ඝායුෂ සම්පන්නිය ලැබෙත්වා, කායික මානසික වෙහෙස දුරු වෙත්වා, කරන කියන රැකී ආරක්ෂා කටයුතු වෙලහෙළඳාම් කටයුතු දියුණු තියුණු වෙත්වා, දරුවන්ගේ අධ්‍යාපන කටයුතු දියුණු වෙත්වා, නිවෙස්වල ගෙමිදුලේ ඇති ගහේ වැලේ පවා වෙනදට වැඩිය මල්පල දරන්නට මේ පින්කම් වල ශක්තිය පුණ්‍ය හේතුවක් වෙත්වා. ඒ වගේම තමයි හිසේ සිට දෙපතුලට දක්වා ඇති සියලු රෝගාබාධයන් දුරු වෙලා ගිහිල්ලා තව තවත් මේ සම්බුද්ධ ශාසනය ඇතුලේ කුසලයේ දියුණු කර ගැනීම උදෙසාම, සීල සමාධි ප්‍රඥා දියුණු කර ගැනීම උදෙසාම, සද්ධා විරිය සති සමාධි ප්‍රඥා ආදී ඉන්ද්‍රිය ධර්ම බල ධර්ම දියුණු කර ගැනීම උදෙසාම, සත්‍තිස් බෝධිපාක්ෂික ධර්මයන් දියුණු කර ගන්නටම මේ උදාරතර ධර්ම දානමය කුසලයේ හේතුවක් වෙත්වා, වාසනාවක් වෙත්වා. හැම දිනාටම කල්යාණ මිත්‍රයන්ගේ ඇසුර හේතු කරගෙන, ධර්මයේ ශ්‍රවණේ වැකීම හේතු කරගෙන, යෝනිසෝ මනසිකාරය හේතු කරගෙන, ධම්මානුධම්ම පටිපදාව හේතු කරගෙන ධර්ම අවබෝධයෙන් සැනසෙන්නට මේ උතුම් කුසලය හේතු වාසනාවක් වෙත්වා. සමට ධර්ම අවබෝධයෙන් සැනසෙන්නට මේ පින්කම උපකාර වෙත්වා. සියල්ලෝ නිවනින් නිවෙත්වා කියලා ප්‍රාර්ථනා කරමු. සාදු 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 ඔම වන්දනා කරගන්න.